Hi everyone. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි සෑම අයෙක්ටම ඔබට වඩා මුදල් තියෙනවා යයි ඔබට හැඟෙන්නේ කියලත්. ඔබ පසුතැවිලි වෙනවා නම් ඔබ පිටුපසින් නොවන බවත් ඔබට ඒත්තු ගැන්වීමට අවශ්‍ය කාරණා තමයි මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Hi everyone. මගේ නම අරෝෂ. මම වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙක් වන අතර විවිධ පුද්ගලික මූල්‍ය කළමනාකරණයට අදාළ මාතෘකා සහ සංකල්ප මේ මින්ටිං රුපීස් නාලිකාව මගින් ඔබ වෙත ගෙන එනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි සෑම අයෙක්ටම ඔබට වඩා මුදල් තියෙනවා යයි ඔබට හැඟෙන්නේ කියලත්. ඔබ පසුතැවිලි වෙනවා නම් ඔබ පිටුපසින් නොවන බවත් ඔබට ඒත්තු ගැන්වීමට අවශ්‍ය කාරණා තමයි මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහි පළවෙනි කාරණය අන් අය සමග සැසඳීම නැවැත්වීම. අපි ප්‍රධාන වශයෙන්ම ජීවත්වීමේදී ගොඩක් වෙලාවට අප්වර්ඩ් කම්පැරිසන්ස් වලට තමයි ගොඩක් වෙලාවට යොමු වෙන්නේ. කියන්නේ කම්පැරිසන්ස් ජාති දෙකක් තියෙනවා. අප්වර්ඩ් කම්පැරිසන් and ඩවුන්වර්ඩ් කම්පැරිසන්. අප්වර්ඩ් කම්පැරිසන් කියන්නේ ගොඩක් වෙලාවට සමාජ ස්තරයේ ඔබට වඩා ඉහළින් සිටිනවා යයි හැඟෙන පුද්ගලයෙක් සමග ඔබ සංසන්දනය කිරීම. මේ පුද්ගලයා ඔබට වඩා මිල අධික වාහන ඔබට වඩා එක්ස්පෙන්සිව් නිවාඩු අපි කියනවා පිටරට සවාරි එලෙසම ඔවුන් ජීවත් වන නිවස බොහොම මිල අධික නිවසක් වෙන්න පුළුවන්. ඒ වගේ යම්කිසි ආකාරයකින් ඔබට වඩා ඉහළයයි ඔබ හැඟෙන පුද්ගලයෙක්ට කම්පෙයාර් කිරීම තමයි මේ අප්වර්ඩ් කම්පැරිසන් කියන්නේ. ගොඩක් වෙලාවට මේ පුද්ගලයා ඇස්පිරේෂනල් ලෙවල් එකේ. ඒ කියන්නේ ඔබ යම්කිසි ආකාරයකින් ළඟා වීමට බලාපොරොත්තු වන ආකාරයේ පුද්ගලයෙක් යයි ඔබට සිතෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි මේක කල්පනා කරලා බැලුවොත් මේ මෙලෙස සංසන්දනය කිරීමේදී අපිට එන අදහස මිත්‍යාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඉලියුෂන් එකක් කියලා. බොහොම වැදගත් කාරණයක් වන්නේ ගොඩක් වෙලාවට අපිට මේ පේන ජීවන රටාව මේ ලයිෆ් ස්ටයිල් එක ණය හෝ ඩෙට් මගින් යම්කිසි ආකාරයකින් පරිභෝජනය උදෙසා මිනිස්සුන් මුදල් පාවිච්චි කිරීමක් හරහා ළඟා වෙච්ච ජීවන රටාවක් වෙන්න පුළුවන්. 2025 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ අපි කියනවා අවුට්ස්ටෑන්ඩින් ක්‍රෙඩිට් කාඩ් ඩෙට්. ඒ කියන්නේ 2025 දෙසැම්බර් මාසයේ වෙද්දී මිනිසුන් පියවිය යුතු ක්‍රෙඩිට් කාඩ් වල ණය ප්‍රමාණය බිලියන 17.4ක වගේ ප්‍රමාණයක් කියලා මහ බැංකු වාර්තාවල සඳහන් වුණා. අපිට මේකෙන් ගොඩක් වෙලාවට තේරුම් ගන්න ඕන දේ තමයි අපිට පරිභෝජනය කරන දේ හැට පෙනුනත් ඒ අදාළ පරිභෝජනය සඳහා මුදල් භාවිතා කර ආකාරය ගැන අපිට ගොඩක් වෙලාවට පෙනෙන්නේ නැහැ. ඔබට යම්කිසි සංයමයක් මූල්‍ය විනයක් ඇතුව ඔබ ණය භාවිතා නොකර එවැනි ලයිෆ්ස්ටයිල් එක්ස්පෙන්සස් වලට ඔබගේ ඉතිරි කිරීම පමණක් භාවිතා කරලා වියදම් කරත් තවත් පුද්ගලයෙකු සිටින්න පුළුවන් ඔහුගේ ණයවර කාඩ් පත් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් මගින් ඒ වගේ ලයිෆ්ස්ටයිල් එක්ස්පෙන්සස් කරන අය. ඉතින් ඒ ආකාරයෙන් ජීවන රටාව සංසන්දනය කිරීමෙන් ඔබට යම්කිසි ආකාරයකින් ඔබ පිටිපස්ස සිටිනවා කියලා හැඟුණත් සත්‍ය වශයෙන් මේ මූල්‍යමය අඩිතාලම සහ ඔබගේ මූල්‍ය සංගමය මත ඔබ සමහර වෙලාවට ඉදිරියෙන් සිටින්න පුළුවන්. නමුත් ඒ අපි ඒ කන්සම්ෂන් ඒ පරිභෝජනය මගින්ම අපි එළඹෙන නිසා නිගමනයන් වලට අපිට ගොඩක් වෙලාවට හිතෙනවා අපි පිටිපස්සෙන් ඉන්නවා කියලා. ඒ ආකාරයෙන්ම සමහර වෙලාවට මේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් වලට අදාළ අවම ගෙවීම මිනිමම් පේමන්ට් එක ගෙවනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා living beyond your means. තමාගේ ආර්ථික හැකියාවන්ට වඩා අනුකූල නොවන ආකාරයට විශාල ප්‍රමාණයේ වියදම් දරමින් buy now pay later වැනි දේවල් වෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට්ස් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ ආකාරයේ විවිධ ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්ස් විවිධ මූල්‍ය උපකරණ භාවිතා කරමින් ඒ අදාළ ජීවන රටාව ගෙවනවා වෙන්න පුළුවන්. ඒක හන්දා ඔබ ඒ ගැන වැඩි දුරටත් ඔබ පිටිපසින් සිටිනවා යයි සිතා ඒ ගැන කලකිරීමට බත්විය යුතු නැහැ. දෙවැනි කාරණය වන්නේ ඔබ යම්කිසි ආකාරයකින් ඔබගේ ප්‍රතිපත්ති රාමුවකට අනුව ජීවත් වීමට පුරුදු වෙන්න ඕනේ. මොකද එලෙස ඔබ ඔබගේ ප්‍රතිපත්ති රාමුවට අනුව ජීවත් වෙනවා නම් ඔබට තවත් පුද්ගලයෙකු යම්කිසි ආකාරයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව වියදම් කරමින් යම්කිසි ආකාරයේ පරිභෝජනයකට ලක් කරමින් ජීවත් වීම ඔබ සංසන්දනය කිරීමට උත්සාහ ගන්නේ නැහැ.
උදාහරණයක් විදියට ඔබ කැමති වෙන්න පුළුවන් චිත්‍ර අඳින්න. තවත් ඔබගේ යාළුවෙක් කැමති වෙන්න පුළුවන් යම් කිසි ආකාරයකින් විනෝද සවාරි යෑමට හෝ අපි ගමු විවිධාකාරයේ විවිධ ප්‍රසංග කොන්සර්ට්ස් වලට යෑමට කැමති වෙන්න පුළුවන්. එතකොට ඔබගේ කැමැත්ත අනුව අපි ගමු කැන්වස් අරන් ඔයිල් පේන්ටිං අරන් ඔබ චිත්‍ර ඇඳීම සඳහා යොමු වීම ඔබේ ජීවත් වන ප්‍රතිපත්ති වලට අනුකූලව ජීවත් වීමක්. එතකොට ඔබ කුමන හෝ අවස්ථාවක ඔබගේ යාළුවා විවිධ ප්‍රසංග වලට යන්නේම එහෙම නැත්නම් විනෝද සවාරි සඳහා මුදල් වියදම් කිරීම දැක්කත් තමන්ගේ ප්‍රතිපත්තියට අනුව තමන් වියදම් කරමින් තමන්ට සන්තුෂ්ත ලෙස ජීවත් වෙනවා නම් කිසිම ආකාරයකින් එය සංසන්දනය කිරීමට උත්සාහ ගන්නේ නැහැ. අපි මේකට කියනවා my spending should reflect what I like to do. ඒ කියන්නේ ඔබට මාසිකව ඔබ යම්කිසි ආකාරයෙන් අයවැයක් සාදා ඒ කළමනාකරණය කරන මුදල් ඔබගේ ප්‍රතිපත්ති සහ ඔබගේ කැමැත්තට අනුව වියදම් කිරීම මගින් ඔබ ගොඩක් වෙලාවට තෘප්තිමත් වෙනවා. ඒ ආකාරයෙන්ම ඔබ අන්පුද්ගලයන් ඒ ඔවුන්ගේ කැමැති දේවල් උදෙසා වියදම් කරන ඒවා ගැන බලා සංසන්දනය කිරීමත් නවත්වනවා. මොකද ඔබ ගොඩක් වෙලාවට ඔබගේ ප්‍රතිපත්තියට අනුව වියදම් කරමින් ජීවත් වන නිසා. ඔබ යම් කිසි ආකාරයකින් තාක්ෂණය හා ඒ තාක්ෂණික උපකරණ වලට කැමැත්තක් තිබෙන පුද්ගලයෙක් නම් ඔබට iPhone එකක් එහෙම නැත්නම් නවතම පරිගණකයක් වෙනුවෙන් මුදල් වියදම් කිරීම ඔබගේ ප්‍රතිපත්ති රාමුව අනුව සාධාරණීකරණය කර හැකි ක්‍රියාවක්. එලෙසම ඔබගේ යාළුවෙකුත් හෝ පවුලේ මිතුරෙකුටත් එවැනි ප්‍රතිපත්තියකට අනුව ඔවුන් වියදම් කරනවා. නමුත් tamunට එලෙස තාක්ෂණය හා ඒ තාක්ෂණික උපකරණ වෙනුවෙන් තරම් කැමැත්තක් නැත්තම් ඔවුන් නවතම මාදිලියේ iPhone එකක් භාවිතා කිරීම හෝ නවතම මාදිලියේ පරිගණකයක් භාවිතා කිරීම ඔබට සංසන්දනය කිරීමට හේතුවක් වන කාරණයක් නෙවෙයි. තුන්වෙනි කාරණය වන්නේ ඔබ යම් කිසි ආකාරයකින් එලෙස පුද්ගලයන් දෙස බලා ඊර්ෂ්‍යාවට පත්වනවා නම් ඔබගේ ඊර්ෂ්‍යාව කුතුහලයකට පත් කරගන්න ඕනේ. මොකද්ද මම එකෙන් අදහස් කරන්නේ? ඔයා හැම වෙලාවෙම ඔබට වඩා ඉදිරියෙන් සිටින පුද්ගලයෙක් දෙස බලා උන්ට යම් කිසි ආකාරයෙන් වාසනාවක් තියෙනවා. එහෙම නැත්නම් උන්ට යම් කිසි ආකාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් සිය පවුල මගින් උරුමයකට ලක් වුණා කියලා සෑම වෙලාවටම ඊර්ෂ්‍යාවෙන් සිටනවට වඩා ඒ පුද්ගලයන්ට කතා කරලා කොහොමද ඔවුන් මේ ලැබෙන මුදල් පරිහරණය කරන්නේ කොහොමද මේ මුදල් කල්පනාකරණය කරන්නේ කියලා කුතුහලයකින් ඔවුන් සමග සංවාදයකට එළඹීමෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. අපි හිතන්නේ නැති වෙලාවල් වලට මේ සංවාද තුලින් ඔවුන් කොහොමද ඔවුන්ගේ ආදායම විවිධාංගීකරණය කරගන්නේ? ඔවුන් කොහොමද ඔවුන්ගේ බදු ප්‍රමාණය කළමනාකරණය කරගන්නේ? එලෙසම ඔවුන්ගේ කොහොමද ආයෝජන විවිධාංගීකරණය කරගන්නේ කියලා විශාල දැනුම් ප්‍රමාණයක් මේ ආකාරයේ සාකච්ඡා කිරීම මගින් ඔබට ඉගෙන ගන්න පුළුවන්. එසේම ඔවුන් කරන ව්‍යාපාර අවස්ථා මොනවාද? එසේම ඔවුන් කරන ව්‍යාපාර අවස්ථා මොනවාද? මොන වගේ ව්‍යාපාර අවස්ථාද ඔවුන් ඉදිරියට දකින්නේ කියලා එලෙස සංවාදවලට එළඹීමෙන් ඔබට දැනගන්නට හැකියාවක් තිබෙන අතරම එවැනි ව්‍යාපාර අවස්ථාවලට ආයෝජනය කිරීමටත් ඔබට අවස්ථාව සැලසෙනවා වෙන්න පුළුවන්. එලෙස සාකච්ඡා කිරීමෙන් අපි කියනවා thinking outside the box. තමාගේ සාමාන්‍ය රාමුවට එපිටින් සිටීමටත් විවිධාකාරයේ ආයෝජන අවස්ථා ඔවුන් නොකලත් ඔබට විවිධාකාරයේ ආයෝජන අවස්ථා කිරීමටත් මෙමගින් විවිධ අවස්ථා සැලකෙනවා. අපි සෑම විටම හිතනවා එවැනි පුද්ගලයන් සියල්ල දන්නවා. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට හිතනවා අපි සියල්ල දන්නවා කියලා. මෙලෙස සාකච්ඡා කිරීම මගින් අපිට ඇත්තටම අපගේ අපි කියනවා මේ knowledge base එක expand කරගන්න පුළුවන්. ඒ අපගේ දැනුම් ප්‍රමාණය ප්‍රසාරණය කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ දීර්ඝකාලීනව කොළඹ කොටස් වෙළඳපොළ වගේ එකක ආයෝජනය කරොත් එහෙම නැත්නම් ඒකක භාරයක ආයෝජනය කරොත් කොළඹ කොටස් වෙළඳපොළේ උදාහරණයක් විදිහට 1986 ඉඳන් 2021 කාල පරාසය තුල 17.4ක වගේ වසරකට ප්‍රතිශතයක් ආයෝජන ප්‍රතිලාභ ලෙස ලැබිලා තියෙනවා. කියන්නේ මේක අපි කියනවා capital gains උයි dividends වලයි ඒ ඔක්කොම returns වල එකතුව. මේ ආකාරයේ ආයෝජන අවස්ථා කිරීමේදී ඒ ආයෝජන අවස්ථා මොනවාද කියලා මේ විවිධාකාරයේ සංවාද කිරීම මගින් තමයි දිගුකාලීනව අපිට අදහස් එන්නේ. හතරවෙනි කාරණය වන්නේ අපිට ගොඩක් වෙලාවට මේ ආකාරයේ දේවල් ලබා ගැනීම සඳහා පුද්ගලයකින් කරපු කැපකිරීම අපිට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔවුන් දීර්ඝකාලීනව
සමහර වෙලාවට ඔවුන්ගේ නෑදෑ මිතුරන් ගෙවල් වල ඥාතීන් හම්බ වෙන්න නොගිහින් කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. නිවාඩුවට සතියාන්තයට තිබෙන ඒ නිවාඩු දවස්වල පවා දීර්ඝ කාලීනව ඔවුන් කරන වෘත්තීය නියැලෙනවා වෙන්න පුළුවන්. නමුත් අපිට ගොඩක් වෙලාවට පෙනෙන්නේ මේ එක්ස්පෙන්සර්ස් වල හයිලයිට්ස්. එහෙම නැත්නම් ඒ පරිභෝජනය කරන වගේ හොඳම අවස්ථාව විතරයි. ඉතින් ඒක හන්දා අපි හැම වෙලාවෙම සලකන්න ඕනේ අපිට මේ පෙනෙන හයිලයිට්ස් වලට අදාළව ඊට සමාන කැපකිරීම ප්‍රමාණයකුත් ගොඩක් වෙලාවට මේ පුද්ගලයන් විසින් සිදු කරන බව. තවත් වැදගත් කාරණයක් වන්නේ අපි සමහර වෙලාවට හිතනවා අපි ගම පුද්ගලයෙක් විශාල ලෙස වෙනත් රටවල් වල සවාරි යන්න කැමති. නමුත් ඔවුන් සමහර වෙලාවට ඒ මුදල් එකතු කිරීම සඳහා වෙනත් ප්‍රමාණයේ වියදම් රාශියක් කප්පාදු කරලා තිබෙනවා වෙන්න පුළුවන්. සමහරලාට ඔවුන් භාවිතා කරන්නේ නවීනම වන්නේ වාහනයක් නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගමු ඔවුන් මැද කොළඹ වගේ වැඩ කරන මිනිස්සෙක් නම් කොළඹට යමක් දුරින් ඔවුන්ගේ නිවාසය හදලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ මොකද ඒ ඉතිරි වෙන මුදල් ප්‍රමාණය වෙන්න පුළුවන් මේ ආකාරයේ විදේශ රටවල සංචාරය කිරීම වැනි කාරණා සඳහා ඔවුන් යොමු කරන්නේ. නමුත් යම්කිසි ආකාරයකින් අපිට ඒකේ මුළු කැපකිරීම පේන්නේ නැහැ. අපිට පේන්නේ ගොඩක් වෙලාවට ඒකේ හයිලයිට්ස් විතරයි. පස්වෙනි කාරණය වන්නේ තරඟකාරීත්වයට වඩා සහයෝගීත්වය සඳහා අපි යොමු වෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට කියනවා මේකට being collaborative more than competitive කියලා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට යම්කිසි ආකාරයෙන් අපිට වඩා ඉදිරියෙන් පුද්ගලයෙක් සිටිනවා නම් කොහොමද ඔවුන් සමග එකිනෙක තරඟ නොකර ඔවුන්ගේ දැනුමත් ඔබේ දැනුමත් එකට එකතු කර කොහොමද යම්කිසි ආකාරයකින් ඒ තමන්ට ඒ අවශ්‍ය ඒ ඉලක්ක වෙත යන්නේ කියලා අපි ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් ඔවුන් සමග වැඩ කිරීමෙන් තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි මෙලෙස නොකරන්නේ එක්කෝ අපේ ඊගෝ එක අපි කියනවා මාන්නය වැඩිකම නිසා හෝ එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි සියල්ල ඔවුන් තරමටම දන්නවා යයි අපි අප ගැනම තිබෙන ආකල්පයක් නිසා වෙන්න පුළුවන්. එම නිසා ගොඩක් වෙලාවට එලෙස තමන්ට මාන්නයක් තිබෙනවා නම් එය පසකලා තමන්ට ළඟාවිය යුතු ඉලක්කයේ උදෙසා අනිත් පුද්ගලයන් සමග සහයෝගීත්වයෙන් වැඩ කිරීමට උත්සාහ ගන්න ඕනේ. 6 වෙනි කාරණය වන්නේ ඔබගේ සතුට උදෙසා අවධානය යොමු කිරීම. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ඊළඟ වැටුප ලැබුණාට පසු යම්කිසි ආකාරයකින් තමන් කැමති විදිහේ තමන් ජීවත් වන ඒ ගුණධර්ම හා තමන් ඒ ජීවත් වන රාමුව ඇතුළත තමන් කැමති දෙයක් උදෙසා යම්කිසි ආකාරයකින් හැම මාසකම යම්කිසි මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට උත්සාහ ගන්න ඕනේ. එවිටත් අපි අනවශ්‍ය ලෙස අනිත් පුද්ගලයන් සමග සංසන්දනාත්මකව බැලීමට අපගේ ඒ තිබෙන මානසික නැඹුරුතාවය අඩු වෙනවා. අපි මේ පුද්ගලික මූල්‍ය කළමනාකරණයේදී සංකල්ප ආකල්ප කියන මේ දෙකම එක ලෙස ප්‍රගුණ කරන්න ඕනේ. මොකද මේකේ සංකල්ප තේරුම් ගත්තත් ඔබේ මානසික අපි කියනවා මේ ආකල්ප ප්‍රගුණ කිරීම මගින් තමයි දීර්ඝකාලීනව තමන්ගේ ඒ පුද්ගලික මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය ස්ථායීතාවයට අදාළ අරමුණු වෙත අපිට ළඟා වෙන්න පුළුවන්. අපි මේ ආකාරයෙන්ම ලබන සතියේ මුදල් ගැන ඔබ නැරඹිය යුතුම වීඩියෝවක් යන මාතෘකාව යටතේ තවත් පුද්ගලික මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය සංකල්පයට අදාළ මාතෘකාවක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මින්ටින් රුපීස් නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න, ඔබේ පවුලේ ඥාතීන් සමග ෂෙයා කරන්න. අපිත් එක්ක එකතු වෙන්න මින්ටින් රුපීස් සමග ඔබට තවදුරටත් මේ ආකාරයේ විවිධ පුද්ගලික මූල්‍ය කළමනාකරණයට අදාළ මාතෘකා අපි ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.